අයිබෝන් ඔබ අදත් එකතු වෙලා සිටින්නේ අනාවරණ වැඩසටහන් සමගයි. ගෙවුණු සතියේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙලා තිබ්බ අසත්‍ය තොරතුරු වලින් සත්‍ය තොරතුරු මොනවාද කියලා දැනුවත් කරන්න තමයි අපි අදත් සූදානම් වෙලා ඉන්නේ. සචින්ත වට අයිබෝන්. අයිබෝන්. ඉතින් සචින්ත මේ ගෙවුණු සතියෙන් අපි මොන කරුණු විමර්ශනයක් පටන් ගන්නෙ? අපේ මුලින්ම පටන් ගමු නේද මේ දානප්‍රිය තරුවක් කළා ඉන්න මේ දවස්වල මේ ඉෂාරා සෙව්වන්දිගේ ඒ තොරතුරකින් පටන් ගමු. ඔව් සචින්ත. ඉතින් අපි පසුගිය සතියේත් අපි කතා කරා ඉෂාරා සෙව්වන්දිව නේපාලේ ඉඳලා ලංකාවට ගෙනාපු ඒ විසරයත් එක්ක සති තොරතුරු වගේක් කොහොම හරි තිබ්බා. ඒ ගැන අපි සඳහන් කරා. ඔව් මෑතකදී සචින්ත තියෙන්නේ දැන් අපි දන්නවනේ ඉෂාරා සෙව්වන්දිට අපරාධ සංවිධානයේ ඉන්න සමාජිකයන් පිරිසක්ව ලංකාවට ගෙනාවනේ. සමාජ මාධ්‍ය ඊට පස්සේ යන්න ගියා. නේපාලයෙන් මේ අපරාධ කරන හිටියේ නේපාලයේනේ. මේ ගණේමුල සංජීව විඝාතනයෙන් පස්සේ ඉෂාරා සෙව්වන්දි ඒ රටට පලා ගිහිල්ලා තිබ්බා. ඊට පස්සේ ඕන්ව අල්ලාගෙන ලංකාවට එන මෙහියුමේදී මේ ගැන කතාවක් සමාජ මාධ්‍යයේ ගියා සචින්ත නේපාලයෙන් කියන්නේ මේ අත්අඩංගුවට ගැනීමට කලින්ම මොවුන් ඒ රටේදී අපරාධ වලට සම්බන්ධ වෙලා නැහැ කියලා ඒ නිසා වුණ පිටුවහල් කරා. පිටුවහල් කරාම ගිහිල්ලා අපේ ලංකාවේ ඉන්න නිලධාරීන් ගිහිල්ලා අල්ලගෙන ආව ඕක තමයි වුණේ. නැතුව මේ ගලොන් ගිහිල්ලා අත්අඩංගුවට ගැනීමක් අපේ ලංකාවෙන් ගිහිල්ලා කරේ නැති විදියට සචින්ත. ඉතින් මේ ගැන ඇත්තටම අපි හොයලා බැලුවම ඔයාලට මතක ඇතිනේ මේ ගැන ඒ කියන්නේ ඉෂාරා සෙව්වන්දි ඇතුළු අපරාධ කරවන ලංකාවට ගෙන ඒම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා එතකොට දෙරට අතර දීර්ඝ සාකච්ඡා පැවතුණා නේ. ඔව් ඒ කියන්නේ අපිට මාධ්‍යයන් විතරම දැනුවත් කරානේ ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක මන්ත්‍රීවරයා දැනුවත් කරා. ඉතින් මෙතනදී වුන් කිව්වේ ලංකාවේ පොලිසිය අපරාධ විමර්ශන කොට්ටාශය ඒ වගේම නේපාල පොලිසිය නේපාල ආරක්ෂකාංශ එකතු වෙලා තමයි මේ මෙහෙයුම කරේ කියලා. ඒ විතරක් නෙවෙයි මට මතකයි සමාජ මාධ්‍ය ශාර වෙලා තිබුණා මේ ඕල්ගල් මහත්තයා කියලා තිබුණා මේ ඉෂාරා සෙව්වන්දින් අල් තිබුණා කෙල්ලෙක් කොහොමද වගේ කතන්දරයකුත් තිබුණා මට මතකයි. ඔව් සමාජ මාධ්‍ය එහෙම ගියාට සචින්ද දැන් ඇත්ත වීඩියෝ එක දැක්කම තමයි අපි දැක්කේ මේ සෙව්වන්දි කොහොමද කියලා තමයි අහන්නේ. ඉතින් මේ වීඩියෝ එක දැක්කම මේ අපිට ඒක ගැන දැක ගන්න පුළුවන් එතන තමයි අත්තරමට ගැනීම වෙන්නේ. ඉතින් එහෙම නැතුව මේක මේ ඔවුන් පිටුවහල් කරන් පස්සේ ගිහලා අපේ ඇඟිල්ල අත්තරමට ගත්තා. මොකද ඒ අවස්ථාවේදී ඉතින් අතර සාකච්ඡා මාර්ග වලට යන්න ඕන යන්න ඕනේ නැහැ. අන්තික අපිට තවත් හොඳ සාක්ෂිය තමයි නේපාලේ මාධ්‍යත් මේ ගැන වාර්තා කරලා. මොකද ඒ රටේ මාධ්‍ය නිවේදනයක් මේ සම්බන්ධයෙන් නිකුත් කරලා තියෙනවා සචින්. එතකොට දැක ගන්න පුළුවන් වෙනවා. එහෙම නැතුව මේ අර හේතුව තියෙන ඒගොල්ලෝගේ ඒ කියන්නේ පිටුවහල් කරන එක ඒගොල්ලෝගේ නීතියේ තියෙනවා. ඒක තමයි නීතිය. ඔවුන් අපරාධ කරලා නැති නේ ඒගොල්ලෝ පිටුවහල් කරනවා. හැබැයි පිටුවහල් කරන්න කලින් මේ මෙහෙයුමක් වුණා එතන. මේ මෙහෙයුම ගැන නිකන් අර මෙහෙයුමක් වෙන්නේ නැතුවම ඔවුන් පිටුවහල් කරපු නිසා අරන් වගේ සමාජ මාධ්‍යයේ මෙහෙම ගියා. ඉතින් මේකයි සචින්ත. අපි හරි දේ හරි කියන්නත් ඕනේ, වැරදි දේ වැරදි කියන්නත් ඕනේ. ඉතින් අර ඒකට නිකන් පොලිසියට කරන අගෞරවයක් නේ මේ මෙහෙයුමත් අපි දන්නවා දැන් කලින් මේ අපරාධ කරන තවත් ගෙනාවනේ. ඉතින් අර ඒ කරන දෙයට නිගරු කරන්න හොඳ නැහැ නේ. මේ වගේ තව වටිනාකමක් තියෙන තැනකට අපි වටිනාකමක් අනිවාර්යෙන් දෙන්න ඕනේ. එකතු කරගන්න. තමයි විදිහට අපි අද දවසේ මේ නිවැරදි කිරීමෙන් කළේ. අපි ඊළඟට ගමන් කරන්නේ ඉතිහාසයේ සිටපු ජනාධිපතිවරණිය ගාවට. ඔව් ජනාධිපතිනිය ගැන අපි කතා කරන්න යන්නේ. ඇය චන්ද්‍රිකා බණ්ඩාරනායක. ඉතින් ඇය මිය ගිය බවට තමයි සමාජ මාධ්‍යවල සටහන් වුණේ දමිළ භාෂාවෙන්. ජීවිතලා ඉන්න මිනිස්සුන්ව මරන්න. ඔව් අපිට සිංහල බසින් නම් මේ ගැන ඇත්තම ක්ලේම් සම්මුන් නැහැ සචින්ත. හැබැයි ඇය මිය ගියා කියලා තමයි භාෂාවෙන් සඳහන් වෙලා තිබ්බා. අපි ඒ ගැන ඇයගේ මාධ්‍යංශය හරහා කරගත්තා. ඇය ජීවිතුන් අතර සුවයෙන් සිටින මොකද අපි දකින්න ඇය යම් යම් කාර්ය සමාජයේ යම් කාර්යයන්වලදී ඇය එකතු වෙනවා අපිට දකින්න පුළුවන් වෙනවා. අපි නිරන්තරයෙන් දකින්නවා දැන් පොඩි කාලයක් වගේ මම හිතන්නේ ජනාධිපතිවරු ගියර වරප්‍රසාද සම්බන්ධ අවස්ථාවේදී නිරන්තරයෙන් කතා බහට ලක් වුණා සහ ඇය දකින්න හම්බෙනවා එක මේ සමාජ සුබසිද්ධි සදාවන ක්‍රියාවන් වලදීත් අපිට ඇය දකින්න හම්බෙන. ඉතින් ඇය නිරෝගී සුවයෙන් ඉන්නවා කියන එක අපිට කියන්න පුළුවන්. සචින්ත දැන් මේ අතරේ ලොකුම ප්‍රශ්නය දැන් ඔය ගෑස් මිල ඒ වගේ දේවල් වැඩි වෙනකොට නැත්තම් ලයිට් බිල ඔහොම හරි වැඩි වෙනවා කියලා කිව්වම මිනිස්සු ඇත්තටම ගොඩක් බය වෙනවා. බය නැහැ ඉතින් අර සහ මේ ඉදිරි මාසෙට අවශ්‍ය ටික වැඩි වෙන්න කලින් කියලා ගෙනත් තියාගන්නත් ඕන. ඉතින් ඔය අතරදී තියෙනවානේ ඉතින් සචිත මේ ගිය එකක් තමයි මේ අද මධ්‍යම රාත්‍රියේ ඉඳලා කිලෝග්‍රෑම් 12ක ලීටර ගෑස් එක රුපියල් 1257කින් වැඩි වෙනවා කියලා. මේ ගැන හොයලා බලමු සාජෙන්ට මේ ගිය අවුරුද්දේ ජූනි වල ඉඳලා
ඒගොල්ලෝ පාලන මිල පවත්වාගෙන යනවා. තාම ඒක වෙනස් නැහැ. අපි දන්නවා හැබැයි මේ කොළඹ මිල නෙමෙයි තව මේ අනිත් ප්‍රදේශවල තියෙන එක වෙනස් වෙනවා. එහෙම ඒ මිල තමයි තාම ගිය අවුරුදු දින ජූනි මාසයේ තියෙන ගානම තමයි තියෙන්නේ. ඒකේ කිසිදු වෙනස් වීමක් වෙලා නැහැ. එහෙම බැලුවොත් කියන්නේ කිලෝග්‍රෑම් 12.5ක ඒ ගෑස් සිලින්ඩරේ මිල වෙන්නේ 3600 යනවා කොළඹ මිල. ඒක වෙනස් වෙනවා සචින්ත මේ එක ප්‍රදේශවල වලදී. ඒ ඇරෙන තාම මෙහෙම මිල වැඩිවීමක් කියලා නැහැ. මේක ඇත්තටම කියන්නේ 2023 වගේ අවුරුද්දකදී වෙච්ච මිල වැඩිවීමේ ගිය පෝස්ට් එකක් තමයි සමාජ මාධ්‍යවල මේ ආයි හුවමාරු වෙලා තියෙන්නේ. සමාවෙන්නේ 2021 වසරේ ගිය සමහරවිට දැන් පටන් ගන්නකොට ඉතින් අද මධ්‍යම රාත්‍රියේ මේ අද මධ්‍යම රාත්‍රිය කියලා කියන්නේ පහුගිය සතියේ දිග පුරාවට මේ සමාජ මාධ්‍ය හුවමාරු වෙච්ච කතාවක්. ඒ දවසේ තිබුණ සමාජ මාධ්‍ය ඒක දකින්න දවසට අනුව අද මධ්‍යම රාත්‍රියේ ඉතින් අපි මේක දැන් අද වෙනකොට අපි අනාවරණයෙන් ඉතින් කරද්දී අපි මේ පෝස්ට් එකේ තිබුණු දවස් තමයි මේ සඳහන් කරන්නේ. ඒක නත් ඔබ සැලකිලිමත් වෙනවා. ඒක ටික අපි කන්ටිනියු කරමු. ඔව් සජිත් ඒක අසත්‍ය තොරතුරක්. මේ අපි ඒක ලීට්‍රෝ ගෑස් සමාගමෙන් තහවුරු කිරීමක් කරගත්තා. ඉතින් මේ වගේ දේවල්ට රැවටෙන කලින් ඔබට හොඳම දේ මේ වගේව දැක්ක ගමන් ෂෙයා කරගන්න යන්න එපා. ඉස්සෙල්ලා මේවල නිල පේජස් තියෙනවා. නිල වෙබ්සයිට් තියෙනවා. ඒවට ගිහිල්ලා හොයලා බලන්න. මොකද අද කාලේ වෙද්දී ඔබත් දැනුවත් වෙන්න ඕනේ. ඔබටත් පුරුද්දක් විදිහට තියෙනවා මේවා තහවුරු කරගෙන දේවල් පරිශීලනය කරගන්න. ගෑස් එකෙන් හදනවා ඊළඟට තේ. අපි යනවා දැන් තේ ඇඩ් එකට. මොකද්ද මේ තේ ඇඩ් එකේ කතාව? පහුගිය දවස් ටිකේ සචින්ත වටවල තේ ගැන ගොඩක් දෙනෙක් කතා කරා. ඒකේ අර LGBTQ ප්‍රවර්ධනයක් සිදු කරනවා කියලා සමාජයේ ලොකු කතා බහක් ඇති වුණා. ඉතින් ඒකේ සමාජයේ එක්කෙනාගේ සිතුම් පැතුම් වෙනස්, එක්කෙනාගේ අදහස් දැක්වීම වෙනස්. ඒ කොහොම වුණත් ඒ ආපු විරෝධතාවය නිසා ඒ ඇඩ් එක අයින් කරගෙන තිබ්බා. ඉතින් වටවල තේ වලින් ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා ඔවුන් ඒක ඉවත් කරගත්තා. ඒක ඉවත් කර ගැනීමට හේතුත් ඔවුන් සඳහන් කරා මේ ඉවත් කරගත්තා. නමුත් යම් අවස්ථාවන් වල යම් අය මම හිතන්නේ අවස්ථාවේ ඒක භාගත කරගත්ත අය සේව් කරගත්ත අය මම හිතන්නේ සමාජ මාධ්‍ය විවිධ කොටස් විශ්වාස කරමින් ඒකට ඒ තියෙන කතාව දිගින් දිගටම අරලාගෙන යනවා. ඔව් මේ අතරේ තමයි මේ සචින්ත ගියේ. අපි දන්නවනේ මේ ආණ්ඩුවටත් ඔය මේ සමරිසි ඒ චෝදනාව තියෙනවානේ. ඒ කියන්නේ විශේෂයෙන්ම අගමැතිනියට අලලා සෑහෙන්න තොරතුරු මේ අසත්‍ය තොරතුරු හොමාරු වෙන්න ගත්තා. ඉතින් මේ ඇඩ් එකත් එක්කම වටවලතේ ඇඩ් එකත් එක්කම ආයි අගමැතිනියව ඉස්සරහට ආවා. ඒක හින්දා ඉදිරියට ගෙනාවා. ඉතින් හරි අමරසූරිය මහත්මිය සම්බන්ධයෙන් තමයි මේ සටහන ගියේ. වටවලතේ වෙළඳ දැන්වීමෙන් අපි සමාජයක් විදිහට ලොකු පිම්මක් පැනපු බව පැහැදිලි වෙනවා. එහෙම දෙයකට ඒ ආයතනයට ශක්තියක් ලැබුණේ අපේ පාලනය නිසා. ආණ්ඩුවේ ඉලක්කයන් වලට ඒ වගේ දේවල් ලොකු ශක්තියක්. උන්නොහොම ප්‍රකාශයක් ඇය කරා කියලා තමයි සමාජ මාධ්‍යයේ ඉතින් මේ ගැන හොයලා බලම ඇය ඒ වගේ ප්‍රකාශයක් කරලා තිබ්බේ නැහැ. ඉතින් අසත්‍ය තොරතුරු හොමාරු කරගන්න නැතුව හැම වෙලාවම සත්‍ය තොරතුරු පමණක් හොමාරු කරගන්න කියලා අපි නැවත මතක් කරනවා. අනිවාර්යයෙන්. ඉතින් සචින්ද දැන් ඔන්න අපි මේ ආණ්ඩුව ගැන කතා කරන්නේ. අපි මේ ආණ්ඩුවෙම තවත් මේ ආණ්ඩුව ගැන කිව්වා කියන ප්‍රකාශයක් තවත් සමාජ මාධ්‍ය ඔස්සේ හුමාරු වෙච්ච ප්‍රකාශයක් ගැන අපි කතා කරමු. වත්මන් ජනාධිපතිට රොඩ්නිගෙන් අපහාස කවියක් කියලා. ඔව් ඉතින් මේ ඔහු විසින් සිදු කරන ප්‍රකාශයක් මේ කවියක් ආකාරයේ රොඩ්නිමල් මුස්ලි මහත්තයා කිව්වා කියලා මේ යන කතාවේ තියෙන්නේ. දැන් මේක සඳහන්ලා තියෙනවා අවුරුද්දකී ආණ්ඩුව ගේන්න කඩේ කියවුම්ම ඒ ආණ්ඩුවට බයිනවා කියලා තමයි මම සඳහන්ලා තිබුණේ. අපි පදපේලියට ගියොත් එහෙම මට දැනෙනා ලෙසට මහරජ ගෙම්බාය ඔබ වැනි අමනයෙක් ශ්‍රී ලංක සිටියේ නැත. මෙහෙම තමයි රොඩ්නිමල් සූරිය මහත්මයා බැලලා තියෙන්නේ ජනාධිපතිතුමාට මේ කියන විදිහට. ඔව් මේකෙත් තියෙනවා සජිත තව කවි කිය රොඩ්නි පාලකින්ගේ රෙදි ගලවන්න කියලා. හරිද? ඉතින් ඇත්තට මේ ගැන අපි හෙව්වා. ඇත්තටම රොඩ්නි කියන්නේ අපි දන්නවා අපි දකින්න තිබ්බා මේ ජාතික ජනබලවේග වේදිකාවලදී ඔහු ඉතාමත් ක්‍රියාශීලීව මේ දේශපාලනයේ යෙදෙනවා අපි දැක්කා. දේශපාලන වේදිකාවට නැගලා කතා කරනවා අපි දැක්කා. ඉතින් මේ වගේ ප්‍රකාශයක් ඔහු කරලා තියෙනවද කියලා අපි ඇත්තටම හොයලා බැලුවා සචින්ත. මේකෙදි අපිට දැක ගන්න හම්බෙච්ච දේ තමයි රොඩ්නි මේ දේ ප්‍රකාශ කරන 2023 වර්ෂයේදී. ඒ මේ මෑතක වූ කීප දෙයක් නෙමෙයි. මේ ඉතින් 2023 වර්ෂයේදී NPP වේදිකාවක නැගලා ඔහු විසින් කවි ගොඩක් කියන මේක ඇත්තටම එන වෙලාවක් යන මේ කවි ගොඩක්ම කියන සචින් මේ වීඩියෝ එක බලම
මේ පැය භාගයක් විතර වගේ ඒක තියෙනවා. ඉතින් අපි ඒක මේ දාලා තියෙනවා. අපේ කරුණු පරීක්ෂණ වාර්තාවේ ඔයාලට කියලා බලන්න පුළුවන් මේකේ වැඩි විස්තර. ඉතින් මෙතනදී 2023 වර්ෂයේ කියන්නේ ඒ කාලේ දැන් ජනාධිපති දැන් උදාහරණයක් අරන් කියන්නේ ඒ කාලේ හිටිය රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඉතින් ඒක ඩිරෙක්ට් කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට කියන්නේ කියලා ඒ කාලේ ජනාධිපතිගෙ. ඉතින් ඒ කාලේ තමයි මොහු මේ වගේ මේ කවියක් කියන්නේ. ඉතින් මේක වත්මාන ආණ්ඩුවෙම ඉතින් අපි රොඩ්නි වර්ණකර සූරියවත් අපි මේ සම්බන්ධ කරගත්තා. ඉතින් ඔහුගේ මම මේ මෑතකද මේ කරන්නේ. ඉතින් මට මේ වත්මාන ආණ්ඩුව ගැන මේ වෙකන්නේ එයාගේ ආණ්ඩුව කියන්නේ එයාගේ කැමති පක්ෂයයි ඉතින් තියෙන්නේ. ඔව් වයිද දැන් මේ වගේ මේ තියෙන මේ දේශපාලන හෝ වේවා යම් චරිතයන් අලලාගෙන මේ විදියට කරන ප්‍රකාශයන් සිදු කරන්නේ යම් කිසි යමනයක් වෙන්න පුළුවන්. අපි ඒකේ කාරණාව එතනින් තියලා ඒක කරපු පුද්ගලයා ඒ ගැන විදවනවා හෝ ඒ ගැන සිහිපත් කරගන්න කියන කාරණාව මතක් කරන ගමන් අපි යනවා ඊළඟ කාරණාවට මේ පෙරද දැන්වීම් කීපයක් නෙවෙයි මේ ඡායාරූප කීපයක් ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. මම හිතන්නේ වත්මන් ජනාධිපතිවරයාගේ ඡායාරූපයක් තියෙනවා. ඒ අතර නාමල් රාජපක්ෂ මහත්මයාගේ ඡායාරූපයක් පුතෙක් වලා. ඔව් ඉතින් නාමල් රාජපක්ෂ මහත්මයාගේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රී. ඉතින් ඔහුගේ මේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුමාරු වුණානේ මේ අපිට දැන් දකින්න පුළුවන් ඒක 100 කෙනෙක්ට මේ කතා බහ කරලා. ඉතින් මේකේ අර අපි කියන්නේ behind the scene අපි සබානක් ස්ටෝරි වල එහෙම පිපෙනනවනේ. ඔව් දැන් මේක කරන ලොකු ප්‍රොඩක්ෂන් ටීම් එකක් පිටිපස්සේ ඉන්නවා විදිහට තමයි මේ ඡායාරූපය හුමාරු වුණේ. ඉතින් සචින්ත මේක අපි මේ හොයලා බලද්දී මේක ඒක ඇත්තටම බැලුව බැලමටම පේනවා ඒ ඔය මොකද ඒ ප්‍රොඩක්ෂන් ටීම් එකේ අය බලන් ඉන්න දිහාව ඒ දේවල් හොඳින් සූක්ෂම නිරීක්ෂණය කරද්දී මේක සංස්කරණය කරන ලද ඡායාරූපයක් කියලා. ඉතින් මේක අපි බැලුවම AI ඔස්සේ කියන්නේ සත්‍ය ඡායාරූපයක් අරගෙන AI ඔස්සේ නිර්මාණය කරලා ඉතින් අපි දන්නවනේ අපි ප්‍රොම්ප්ට් එක දීපු ගමන් අපිට ඔක්කොම හැදිලා එනවනේ දැන් අද වේදී. ඉතින් ඒ වගේ ඡායාරූපයක් තමයි මේ හුමාරු වෙන්නේ. ඒත් එක්කම සචින්ත අපි දැක්ක ජනාධිපති අනුරගේ ඡායාරූපයකට හුමාරු වෙනවා. ඒක ඇත්ත ඡායාරූපයක්. අර බෑග්ග්‍රවුන්ඩ් ඔක්කොම වෙනස්. ඉතින් අර ටීම් එකක් එක්ක යනවා කියලා පොද ඇත්තටම දැන් සාමාන්‍ය ජනාධිපති කෙනෙක්ට කොහොමද ටීම් එකක් යනවනේ. ඉතින් ජනාධිපති මාධ්‍යාංශයත් කිව්වේ අර නිල ඒවල තමයි ඒ වගේ ටීම් එකක් යන ඒවා තියෙනවා. ඉතින් ඔය කියන ප්‍රොඩක්ෂන් ටීම් එකක් නේ ප්‍රොඩක්ෂන් ක්‍රූ එකකුත් නෙමෙයි. සාමාන්‍යයෙන් යන ඡායාරූප ශිල්පීන් එහෙම යනවා කියලා කිව්වා. ඉතින් මේක මේ ඡායාරූපයක් සංස්කරණය කරලා අපි AI ඔස්සේ පරීක්ෂා කරලා මේ බෑග්ග්‍රවුන්ඩ්ස් අපිට දැනගන්න හම්බුනේ මේවා කෘත්‍රිම බුද්ධිය ඔස්සේ ජනනය කරන ලද ඡායාරූප කියලා. සත්‍ය ඡායාරූපයත් එක්ක ඊට පස්සේ හදපු ටික. ඔන්නෝමයි අතෝස් ඒ කතාව අපිට නිමා කරන්න තියෙන්නේ. හැබැයි නිමා කරන්න පෙර තවත් එක් කතාවක් අපිට යන්න සිද්ධ වෙනවා. ඉතින් සච්චිත මේ අපි දන්නා මේ ක්‍රීඩාව සම්බන්ධ වෙන ක්‍රිකට් ක්‍රීඩකයන් වරින් වර සමාජයේ ට්‍රෝල් වෙනවානේ. ඉතින් ලංකාවේ ඔන්න දසුන් ගෙන මේ ආපු සටහන තමයි දසුන් ශානක LPL අතහැර IPL ක්‍රීඩා කර 2026 T20 ලෝක කුසලානයට යන්න බලාගෙන ඉන්නවා කියලා. ඉතින් මේ ගැන අපි කියවදී සාචින්ත මේක පරිත සිද්ධ වෙලා තියෙන මෙහෙම දැන් සමාජ මාධ්‍යයේ ඉන්න කට්ටිය මේ යම් චරිත තියෙනවා. ඒ කියන්නේ කණ්ඩායම ගත්තාම මේ කණ්ඩායමෙන් ක්‍රීඩකින්ව බෙදා හදාගෙන ඉන්නේ සමාජය ගත්තාම. ඉතින් මේකේ කවුරුම හරි කෙනෙක් හෝ සමහරක් විට මේක දසුන්ගේ පාර්ශ්වයක වෙන්න පුළුවන් කවුරු හරි කෙනෙක් දාලා තියෙන තොරතුරේ තියෙන ওই විදිහට තමයි. හැබැයි මේ ඇත්ත කතාව ලංකාවේ ප්‍රශ්නයක් තියෙනවා මේ 2025 මම හිතන්නේ මේ නෙමෙයි අනිවාර්යයෙන් LPL තරගවලිය පවත්වන්නේ නැහැ. ඕක සාජයන්ත මේ ක්‍රිකට් බෝඩ් එකේ මේක කියන්න කාලේ නිවේදනය කියන්න කලින් තමයි මේක හුවමාරු වුණේ. ඒතර අපි ඇත්තටම මේ දසුන් ශානකගේ මැනේජර්ගෙන් අපි කල්පනා කරගෙන මේ ගැන විස්තර කිව්වා. මේක අසාධිත උත්තරක්. ඔහු මේ LPL එක මේ මගහරින්න හිටියේ නැහැ. LPL එක ක්‍රීඩා කරන්න හිටියේ. හැබැයි ඕක ඔහොම කියලා දවස් ගානකින් තමයි ආයේ ලංකාවේ මේ මොකද අපි දන්නවා කොහොමද පැවතුණු මේ LPL තරගවල සියල්ලම වගේ මම දන්න තරමින් දසුන් ශ්‍රී කරා. ඔව් ඉතින් මේ ආරම්භලුත් එහෙම පේන්න නැතර මම දසුන් වගේ කෙනෙක් කිව්වා දෙයක් කරයි කියලා අපි හිතන්නත් බෑ. කොහොම නමුත් මේ කතාව ඇතුළේදී පැහැදිලි කිරීමකට කිව්වොත් 2026 තියෙන ලෝක කුසලාන තරගවලිය තමයි සූදානම් වෙන්න මේ හැමදේම හරි කසලා තියෙන්නේ කියලා කියන්නේ. හැබැයි ඒකට තිබිච්ච පෙරහරුවක් විදිහට LPL තරගවලිය මම 2025 පවත්වන්නේ නැහැ කියන එක කියලා නිවේදනයක් විදිහට දක්වලා තියෙනවා. කොහොම නමුත් 2026 අපිට T20 ලෝක කුසලානේ දසුන් දකින්න පුළුවන් අනිවාර්යයෙන්. ඔව් නේ සජිත. අපි බලාපොරොත්තු වෙමු නේද? අනිවාර්යයෙන්. අපි අනිවාර්යයෙන්ම බලාපොරොත්තු කියන්නේ. අපිට විශ්වාස කරන්න පුළුවන් මෙයා ඉන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපිට බලාපොරොත්තුක් තමයි තියාගන්න පුළුවන්. ඒක ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් තමයි තීරණය වෙන්නේ කවුද 2026 T20 ලෝක කුසලානේ ශ්‍රී ලංකාවේ කියලා.
ඉතින් සජීන්ත මේ ඔය වගේ තමයි අපි කරුණු පරීක්ෂණ සිදු කරේ. ඒ වගේම අපි සජීන්ත මේ කරුණු පරීක්ෂණ වාර්තාවන් විතරක් නෙමෙයි තවත් තොරතුරු අපි කරුණු පැහැදිලි කිරීමොත් අපේ වෙබ්සයිට් එකේ fact% අපගේ වෙබ් අඩවියේ සඳහන් කරලා තිනවා. ආට පුළුවන් ගිහින් කියවන්න මොනවද මේ අලුත් තොරතුරු කියලා. ඒ වගේම මේ දවස්වල ගොඩක් ස්කෑම් වෙනවානේ. ඉතින් අපි දන්නවා ජොබ්ස් ස්කෑම් උත් ගොඩක් වෙනවා. ඉතින් අපි ඒ ගැන දැනුවත් කරලා තියෙනවා. ඉතින් ආට පුළුවන් ගිහිල්ලා අපේ වෙබ් අඩවිය පරිශීලනය කරලා ඒ ගැන තොරතුරු දැනුවත් වෙන්න. සජින්ත අපි මතක් කරමු අපේ අනිත් platforms මොනවද කියලා. ඒගොල්ලන්ට අපේ ප්‍රේක්ෂකයන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම කෙනෙකුට කියවන්න බැයින පුළුවන් අහන්න. නැත්නම් බලන් ඉඳලා කරලා සවන් දීලා ඔබට ධාරණය කරගන්න පුළුවන් කාරණාවක් විදිහට අපි සූදානම් කරලා තියෙනවා අපේ YouTube නාලිකාව Factpass. ඒකට එන්න ඒ වගේම අපේ social media වල නිතරම ඉන්න කෙනෙක් නම් ඔයාලා Facebook page එක හරහා යමු වෙන්න පුළුවන්. තව තියෙනවා මම හිතන්නේ ගොඩක් අය වර්තමානයේ TikTok කියන එක අතිශය ජනප්‍රිය විදිහට පාවිච්චි කරනවා. අපි TikTok වලිනුත් අපේ තොරතුරු බෙදා ගන්න පාසුකම් සලසලා තියෙනවා. ඉතින් මේ සියලුම දේවල් වලට ඔබට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඔබට යම් කිසි ගැටලුවක් හෝ ඔබට යම් කිසි දෙයක් අපිට දැනුවත් කරන්න ඕනේ නම් සහ දැනගන්න ඕන නම් අපි වමතන්න මේ පහළ දැක්වෙන දුරකථන අංකයට. ඒ වගේම ඒ කරුණු ගැන අපි ඉක්මනින්ම කරුණු පරීක්ෂා වාර්තාවන් සිදු කරලා අපේ WhatsApp channel එකේ ඔයා එකතු වෙලා ඉන්නවනම් කලින්ම දැනගන්න පුළුවන් ඒ මොනවාද කියලා. ඉතින් අපි WhatsApp channel එකත් එක්කත් එකතු වෙලා ඉන්න කියලා අපි ආරාධනා කරනවා. සචිත් ඉතින් අපි ලබන සතියේ මේ වගේම කරුණු පරීක්ෂණ වාර්තාවන් අරගෙන ඔබ දැනුවත් කරන්න සූදානම්යි. අපි අද දවසේ ගිහින් එන්න. ඔබට සුබ දවසක්.